ආයුබෝවන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රැකියා බෑන්ඩ්ස් කීපයක් ගැන. ඔයා තාමත් අපේ ටුඩේ ජොබ්ස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell notification එකත් all දාලා තියාගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඉස්සෙල්ලම ඔයාලත් එක්ක කතා කරන්නේ ටී බෑග් කම්පැනි එකක් ගැන. කැලණි මුල්ල, පෙතියාගොඩ, තොටළඟ, කොටිකාවත්ත, බියගම ආදී ප්‍රදේශ රැසක මේ ටී බෑග් කම්පැනි එක පිහිටලා තියෙනවා. ඉතින් ඔයා මෙවර අපුස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. යාළුවෝ, පෙම්වතා හෝ පෙම්වතිය සමග කණ්ඩායම් වශයෙන් වුණත් එකම ආයතනයක එකම නවාතැනක ඔයාලට සේවය කරන්න පුළුවන්. ඒ වගේම තමයි සුහදශීලී කාර්ය මණ්ඩලයක් එක්ක නිදහස් වැඩ සහිත පරිසරයක තමයි ඔයාලට සේවය කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේ ආයතනයත් එක්ක එකතු වෙන ඔයාලට ලැබෙන වැටුප කොහොමද කියලා. දින වශයෙන්, සති වශයෙන්, මාසික වශයෙන් වුණත් ඔයාලට වැටුප් ලබා ගන්න පුළුවන්. ඔයා දෛනික වශයෙන් වැටුප් ගන්නවා නම් රුපියල් 2000ත් රුපියල් 4250ත් අතර දිනක වැටුපක් ඔයාලට ලැබෙනවා. එතකොට ඔයා මාසික වශයෙන් වැටුප් ගන්නවා නම් ඔයාලට රුපියල් 60000ත් 70000ත් අතර මාසික වැටුපක් උපයන්න පුළුවන්. සියලුම දීමනා සහිතව ETF, EPF ඇතුළු සියලුම ආයතනික දීමනත් ඔයාලට ලැබෙනවා. සේවා කාලය වශයෙන් පැය 8ක්, පැය 12ක්, පැය 24ක් වශයෙන් ඔයාලා කැමති විදිහට සේවය කරන්න පුළුවන්. ඉතින් දුර පළාත් වලින් අයදුම් කරන අයට එදිනම නවාතැන් පහසුකම් මේ ආයතනය විසින් සපයලා දෙනවා. අපට ප්‍රදේශවලින් ප්‍රවාහන පහසුකමත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් ඔයාලව බඳව ගන්න වේකන්සි මොනවද කියලා. මේ ෆැක්ටරි එකේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කරගන්න යන්ත්‍ර සහායකයින්, ඇසුරුම් සහායකයින්, තත්ත්ව පරීක්ෂකවරුන්, ගබඩා සහායකවරුන් ආදීන් තමයි මේ ෆැක්ටරි එකේ වේකන්සිස් විදියට තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් පළපුරුද්ද මත වෙනත් රැකියා අංශ සඳහා යොමු වෙන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේ සඳහාට අයදුම් කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 17ත් 55ත් අතර කෙනෙක් වෙන්න ඕන. මාස 3ක් සහ මාස 6ක් අතර කාලය තුළදී ඔයාව ස්ථීර සේවකයෙක් විදිහට ලියාපදිංචි කරගන්නවා. ඉතින් මම කියන්නම් කොහොමද ඔයා මේ සඳහා අයදුම් කරන්න ඕනේ කියලා. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරන්න. ටච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට තමයි ඔයාව අරගෙන එන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනෑම රැකියාවක් සමග සම්බන්ධ වීම හැකියාවක් ඔයාට තියෙනවා. ඔයා වෙබ්සයිට් එකට එනවා නම් ඔයාගේ ෆෝන් එකේ normal data තිබීම අනිවාර්යයි. අවශ්‍ය රැකියාව මත ක්ලික් කරාට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට ඉලක්කම් 4ක කෝඩ් එකක් එනවා. ඔයා මේ කෝඩ් එකත් ඇතුළත් කරන්න ඕන. ඉතින් ඔන්න ඔච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔය විදිහට තමයි ඔයාලට මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්නේ. ඊළඟට මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අභ්‍යාස පොත් මුද්‍රණය කරන රැකියාවක් පිළිබඳව. මේ සඳහා අයදුම් කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 17ත් 55ත් අතර වෙන්න ඕන. ඉතින් සුහදශීලී කාර්ය මණ්ඩලයක් එක තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට ආහාර සහ නවතැන් සියල්ල ගම්පහ සහ කොළඹ අවට ප්‍රදේශ රැසකින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට දින වශයෙන්, සති වශයෙන් සහ මාසික වශයෙන් වැටුප් ලබා ගන්නත් පුළුවන්. දිනකට ඔයා වැටුප් ලබා ගන්නවා නම් රුපියල් 2000ත් 4250ක් අතර මුදලක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයා මාසික වැටුප් ගන්නවා නම් රුපියල් 58000ත් 70000ත් අතර වැටුපක් ලබා ගන්න පුළුවන්. කඩවත, පිළියන්දල, රාජගිරිය, කැලණිය, රත්මලාන, කොට්ටාව ආදී ප්‍රදේශ රැසකට අභ්‍යාස පොත් මුද්‍රණය කරන සේවකයින් බඳව ගන්නවා. ඉතින් ඔයාට මේ සඳහා අයදුම් කරන්නත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න වෙනවා. හරි, වැඩි කතා ඕනේ නෑ. අපි එහෙනම් කතා කරමු ඊළඟට තියෙන ජොබ් වේකන්සි එක ගැන. හරි, මම ඊළඟට ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ
සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක් ගැන. ඉතින් මේ කර්මාන්ත ශාලාවට ඇසුරුම් අංශ සේවක සේවිකාවන් අවශ්‍ය වෙනවා. ඔයා මේ කර්මාන්ත ශාලාවත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔයා මේ කර්මාන්ත ශාලාවට පැමිණි දිනේම ඔයාව රැකියාවට යොමු කරනවා. ඉතින් මේ කර්මාන්ත ශාලාවට අයදුම් කරන්න ඔයාට අවුරුදු 17ත් 55ත් අතර වෙන්න ඕන. ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. සේවා කාලය වශයෙන් පැය 8ක්, පැය 12ක්, පැය 24ක් වශයෙන් ඔයාලට සේවය කරන්න පුළුවන්. දිනකට රුපියල් 1600ත් 1800ත් අතර දෛනික වැටුපක්ද මාසික රුපියල් 60000ක් පමණ මාසික වැටුපක්ද ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අතිකාල දීමනා ETF සහ EPF දීමනාද සහිතයි. ඉතින් ඔයා මේ කර්මාන්ත ශාලාව සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් ඔයාට ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම තමයි විවාහකයින් කණ්ඩායම් වශයෙන්ද මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දෛනික වැටුප්, සති වැටුප්, මාසික වැටුප් විදිහට වැටුප් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා අයදුම් කරන්නත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා වෙබ්සයිට් එකට ගියාම ඔයාට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.